මුනිසිරිපා සෙවිමින්නේ කියන පාඩම ඇසුරෙන් දීලා තියෙන විචාර ප්‍රශ්නයක් මම බෝඩ් එකේ දාලා තියෙනවා. නිදහසේ අගය පහදා දෙමින් ලක්වැසි දරුවෙකුගෙන් රට දැය සමයට ඉටු විය යුතු යුතුයකම් පහදා දීමට එස් මහින්ද හිමියන් දරන ප්‍රයත්නය මුනිසිරිපා සෙවිමින්නේ කවි පන්තිය තුල මැනවින් අන්තර්ගතය. නිදසුන් තුනක් ඇසුරෙන් මේ කියවන පැහැදිලි කරන්න. අය බලන්න. නිදහසේ අගය පහදා දෙමින් ලක්වැසි දරුවෙකුගෙන් රට දැය සමයට ඉටු විය යුතු යුතුයකම් පහදා දීමට එස් මහින්ද හිමියන් දරන ප්‍රයත්නය මුනිසිරිපා සෙවිමින්නේ කවි පන්තිය තුල මැනවින් අන්තර්ගතය. නිදසුන් තුනක් ඇසුරින් මේ කියවන පැහැදිලි කරන්න. දැන් ඔයාලට පේනවා මේ ප්‍රශ්නේ ප්‍රධාන අවධානය යොමු කරන්න ඕනේ කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි රට දැය සමය. රට කියන්නේ ජීවත් වෙන රට. දැය කියන්නේ Taman අයත් ජාතිය. අපි උදාහරණයක් වශයෙන් ගත්තාම සිංහල, දෙමළ, මුස්ලිම් කියලා කිව්වට මේක ශ්‍රී ලාංකීය ජාතිය. ඒතකොට ජාතිය වශයෙන් කියන්නේ ශ්‍රී ලාංකීය ජාතිය. ඊගාවට සමය කියන්නේ ආගම. මෙන්න මේ කියන රටත් දැයත් සමයත් වෙනුවෙන් උපන් දරුවෙකුගෙන් ඉටු යුතු යුතුයකම් කොටස දරුවන්ට පහදා දීමට තමයි එස් මහින්ද හාමුදුරුවෝ ප්‍රයත්න, ඒ කියන්නේ උත්සාහ දරලා තියෙන්නේ. ඒ බව මේ කවි පෙළේ අන්තර්ගත කවි ඇසුරින් පැහැදිලි කරන්න කියන එක තමයි මේ ප්‍රශ්නය තුලින් අපෙන් අහන්නේ විමසන්නේ. ඒ නිසා මතක තියාගන්න අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව පැවති සමයක අපේ මේ ලංකාව එස් මහින්ද හාමුදුරුවෝ අපේ රටට එනවා. ගිහියෙක් වශයෙන් ඇවිල්ලා උන්වහන්සේ ලංකාවේ පැවිද්ද ලබනවා. පැවිද්ද ලැබපු උන්වහන්සේ ඒ වෙනකොට අපේ රටට, ජාතියට, ආගමට අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම් වලින් බලපෑම් එල්ල වෙලා තිබිච්ච විනාශය කොයි වගේද කියන එක එතුමා දකිනවා. එතුමා ශ්‍රී ලංකාවේ ඉපදිච්ච නැති කෙනෙක් වුණත් එතුමා අපේ ලංකාවේ ඉපදිච්ච ශ්‍රී ලාංකීය සිංහල පුත්‍රයෙක් වශයෙන්, බෞද්ධයෙක් වශයෙන් එතුමාට තුල හැඟීම් මතුවලා එතුමා අපේ රටේ ඉපදිච්ච මිනිස්සුන්ට වැඩි ආදරයක් එතුමාගේ හදවත තුල මේ ලංකාදීපය කෙරෙහි, ලංකා මාතාව කෙරෙහි ඇති වුණා. ඒ නිසා එතුමා එදා අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට හසු වෙලා තිබිච්ච මේ ලංකාව, මිනිසුන්ගේ ජන ජීවිතය, ආගම දහම මේ සියල්ලම බේරා ගැනීමට නම් මිනිසුන් තුල, මිනිසුන්ගේ හදවත් තුල ජාතිකාභිමානය, දේශානුරාගය, දේශ වාත්සල්‍ය මේ කියන හැඟීම් ඇති විය යුතුමයි. එහෙම නැත්නම් කවදාවත් මේ රට ජාතිය ඔවුන්ගෙන් බේරා ගන්න පුළුවන්කම නැහැ. ඒ නිසා උන්වහන්සේ කල්පනා කළා මිනිස්සුන්ගේ හදවත් තුල ජාතිකාභිමානී හැඟීම් දැනවීමට පෑන අවියක් කරගත්තා. පෑන අවියක් කරගෙන ඒ හරහා තමන් කාව්‍ය සංකල්පනා ඉදිරිපත් කරමින් එතුලින් මිනිස්සුන්ගේ හදවත් තුලත් ජාතිකාභිමානී හැඟීම් ජනිත කරවීමට ඒදී එතුමා කල්පනා කළා මේ වැඩිහිටියන්ගේ හදවත් තුල ජාතිකාභිමානී හැඟීම් ඇති කිරීම ටිකක් අපහසුයි. ඒ නිසා අම්මාගේ උකුලේ නැලවෙන දරුවාගේ පටන් පුංචි දරුවට මෙන්න මේ හැඟීම් සමුදාය හදවතට කාවැද්දුවොත් ඔවුන් උස්මහත් වෙලා මේ සමාජගත වෙන දවසක මේ නිදහස ලබා ගැනීම අතිශයින් පහසු කාර්යයක් වෙන බව උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ අනුව තමයි උන්වහන්සේ නිර්මාණය කළේ දරුණැලවිල්ල හිවත් ජාතික තොටිල්ල කියන මේ පද්‍ය පන්තිය. ඒ පද්‍ය පන්තියේ ඇතුළත් කවි අධ්‍යයනය කරනකොට අම්මගේ කටට, අම්මගේ මුවට නංවනවා දරුණැලවිලි ගීයක්. අම්මා තමන්ගේ දරුවා උකුලේ තබාගෙන දරුවා නලවනකොට මෙන්න මෙහෙම කියලයි දරුවා නලවන්නේ. නිදහස මහ මුහුදක් වේ, එහි උල්පත පුත නුඹ වේ, ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම නිටු කළ යුතුය. කවිය මතක් කරනවා නිදහසේ අගය. නිදහසේ අගය ඔහු මතක් කරන්නේ නිදහස මහ මුහුදක් වේ. නිදහස කියන එක ඔහු මහ මුහුදකට සමාන කරනවා. එහිදී ඔහු යොදාගන්නේ නිදහස මහ මුහුද. නිදහස තමයි මහා සාගරය කියලා කියන්නේ. නිදහස නැමැති මහා සාගර, නිදහස මහා සාගරයක් නම් ඒ සාගරය කොතරම් විශාලද? ඒ සාගරය අනන්තයි, අපරිමාණයි, එහි ප්‍රමාණය, එහි ජලකඳ. ඒ තරම් වටිනා දෙයක් තමයි නිදහස කියලා කියන්නේ. මිනිස්සු ලබන නිදහස.
අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා ඉන්න සමයේ මිනිසුන්ට නිදහසේ අගය තේරෙනවා. මොකද තවත් කෙනෙකුට යටත් විදිහක් එහෙම නැත්නම් තවත් කෙනෙකුට යටත්ව පරාදීන ජාතියක් වශයෙන් ජීවත් වෙනකොට තමයි නිදහසේ වටිනාකම අගය තේරෙන්නේ. ඒ නිසා කවියා කියනවා අපේ රටේ දරුවන්ට අම්මගේ උකුලේ නැලවෙන දරුවන්ට අම්මා ලව්වා කියවනවා නිදහස කියන්නේ මහා සාගරයක්. ඒ නිදහස නැමැති මහා සාගරය ජලකඳක් තියෙනවා. ඒ ජලකඳ ලැබෙන්නේ ඇලදොල ගංගා දිගේ ඇවිල්ලා මහා සාගරයේ ජලකඳ පෝෂණය කරනවා. හැබැයි ඒ ඇලදොල ගංගා වලට ජලය ලැබෙන්නේ පුංචි දිය උල්පත් වලින්. ඒ නිසා මේ අද ඉපදලා ඉන්නේ මේ පුංචි දරුවා තමයි ඒ ජලකඳ ලබා දෙන පුංචි දිය උල්පත වන්නේ. ලංකා පුරා මේ දිය උල්පත් රාශියක් ලක්ෂ ගණනක් තියෙනවා. ඒ පුංචි පුංචි දිය උල්පත් වලින් ලැබෙන ජලකඳ වලින් ජලකඳෙන් පෝෂණය වෙන ඇලදොල ගංගා ගලාගෙන ගිහිල්ලා මහා සාගරයේ ජලකඳ පෝෂණය කරනවා. අන්න ඒ වගේ පුංචි දරුවාගේ සිත් තුළ ඇති වෙනවා නිදහසේ සංකල්ප. ඒ සංකල්පනාවන් ඇති කළා. ඒ නිදහසේ අගය පිළිබඳ සිතුවිලි ඇති කළා. ඒ නිදහසේ අගය පිළිබඳ සිතුවිලි ක්‍රියාවට නංවලා තමන්ගේ ජාතිය නිදහස් ජාතියක් බවට පත් කරගත්තට පස්සේ මේ රට නිදහස් ජාතියක් බවට පරිවර්තනය වෙනවා. නිදහස් රටක් බවට පරිවර්තනය වෙනවා. එය යුතුයකමක් බව හිතන්න කියලයි අම්මා ලව්වා දරුවට කියන්නේ. ඒ බව සිහිකොට මෙලොවේ. ඒ කියන්නේ නිදහස මහා සාගරයක්. ඒ නිදහස නැමැති මහා සාගරයේ පුරවන දිය උල්පත පුතේ උඹ. ඒ නිසා ඒ බව සිහිකොට මෙලොවේ. ඒ බව ඔබ සිහියට නගා ගන්න තමන්ගෙන් රටට ජාතියට ආගමට ඉටු විය යුතු යුතුයකම ඉටු කරන්න කියලයි කවියා ප්‍රකාශ කරන්නේ. ඒ තුලින් පැහැදිලි වෙනවා නිදහසේ අගේ පහදා දෙනවා ලක්වැසි දරුවන්ට. නිදහසේ අගේ පහදලා දෙනවා. තමන්ගෙන් රටට ජාතියට සමයට ඉෂ්ට විය යුතු යුතුයකම මොකද්ද කියන එක පැහැදිලි කරනවා. ඒ වගකීම ඔහුට දෙනවා. ඒ නිසා ඔහු තුල ජාතික අනුරාගයක්, දේශාභිමානයක් ඇති වෙනවා. ඒ සිතුවිලි ඇති වෙනවා. ඊගාවට තව අවස්ථාවක උන්වහන්සේ කියනවා තමන් ලැබෝ දෙවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුදන කොළොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පළක් නැති. තමන් ඉපදුණු ජාතිය, තමන් ඉපදුණු රට, තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ. තමන් මේ ලෝකෙට ඉපදුනාට පස්සේ ඒ ඉපදුණු රට තමන්ගේ මාතෘ භූමිය. අපි දන්නවා මව් කුසින් මෙලොවට බිහි වෙන දරුවා ඉස්සෙල්ලාම ඉහළට අදින සුසුම් පොද සුළඟ හුස්ම ගාලා ඉහළට අදිනකොට ඒ තමයි ඔහුගේ ප්‍රාණවායුව. ඒ ප්‍රාණවායුව දුන්නේ මේ පරිසරය. තමන් ඉපදිච්ච පරිසරය, තමන් ඉපදිච්ච රට. ඒ නිසා එයා ඉපදිච්ච දවසේ ඉඳලා පළවෙනි ප්‍රාණවායුව ලබාගත් දවසේ ඉඳලා අවසන් සුසුම් පොද මේ වාතලයට මුදා හරින තුරුම ඔහු ජීවත් වෙන්නේ මේ භූමිය තුල. ඒ නිසා තමයි ඒ භූමියට මාතෘ භූමිය කියලා කියන්නේ. එතකොට මේ පරිසරයත් එක්ක තමයි ඔහු ගනුදෙනු කරන්නේ. හුස්ම ඊළට ගන්නවා, ආපහු දානවා මේ පරිසරයත් එක්ක. ඒ නිසා ඒ Tamanට ප්‍රාණවායුව ලබා දීපු මේ රට රැක ගැනීම Tamanගේ වගකීමක් වෙනවා. ඒ Tamanට ජීවත් වෙන්න රටක් ඕනේ. ඒ නිසා ඒ රට වෙනුවෙන් Tamanගේ යුතුයකම් ඉටු කර යුතුයි. ඒ රට ආරක්ෂා කරගත යුතුයි කියන සංකල්පය පුංචි දරුවන්ට ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි රට සමය ආගම ජීවත් වෙන්න රටක් ඕනේ. ඒ වගේම Tamanගේ ජීවිතය යහමගට යොමු කරගන්න, හොඳ ගුණධම් වඩා ගන්න, හොඳ චරිතයක් සංවර්ධනය කරගන්න සමය කියන්නේ ආගමක් තියෙන්න ඕනේ. එතකොට ආගම දහම තුළින් මිනිස්සුන්ට අවශ්‍ය කරන ගුණධම් ටික කියා දෙනවා. එතකොට රට ජීවත් කරනවා, ජීවත් වෙන්න රටක් ඕනේ, යහපත් ජීවිතයක් ගොඩනගා ගන්න ආගමක් ඕනේ, ධර්මයක් ඕනේ. ආන්ගේ නිසා ඒ දෙකම Tamanගේ ජීවිතයේ එක කොටසක් බවට සලකන්න ඕනේ. ඒ නිසා එවන් දේ රැක ගැනීමට Tamanගේ ජීවිතය පුද නොකළොත් උඹින් වැඩක් නැහැ. උඹින් වැඩක් නැහැ. ඒ නිසා මතක තියාගන්න රටත් ආගමත් රැක ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ යුතුයි කියන යුතුයකම Tamanගෙන් ඉටු විය යුතුයි කියන බව ඉස්මාහිල් හාමුදුරුව මේ කවිය තුලින් තහවුරු කරලා තියෙනවා. එය Tamanගේ යුතුයකමක් බව අවධාරණය කරලා තියෙනවා. ඊගාවට උන්වහන්සේ කියනවා තවදුරටත් ඉටු කොට කළ යුතුයකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා මුතුම්. ඉටු කොට කළ යුතුයකම්
අපි දන්නවා මේ සමාජයේ මිනිස්සු තමන් ඉපදිච්ච රටට, ජාතියට, ආගමට සේවාවන් සපයනවා. සමහර අවස්ථාවල සමහර මිනිස්සු ඒ පුද්ගලයන් ඉටු කරන සේවය වෙනුවෙන් ගොඩක් අවස්ථාවලදී තවත් අයගේ නින්දාවට, ගර්හාවට ලක් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න අපි යුතුයකම් ඉටු කරන විට අපින් ඉටු විය යුතු යුතුයකම රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් ඉටු කරනකොට තවත් අය, වෙනත් අය අතලොස්සක් දෙනා තමන්ට නින්දා කළාට, අපහාස කළාට ඒවා ඉවසන්නට පුරුදු වෙන්න ඕනේ. එහෙම ඉවසන එකත් අර යුතුයකමේ කොටසක් කියන බව අවධාරණය කරගන්න ඕනේ. තමන් කරන යහපත් දේ, රට දැය සමය වෙනුවෙන් තමන් ඉටු කරන යුතුයකම ඉටු කරනකොට තවත් කෙනෙකුගේ ගර්හාවට, නිന്ദා අපහාසයන්ට ගොදුරු වුණාට ඒවා කිසිම විදිහකින් නවත්වන්නට හොඳ නැහැ. ඒ කරන දේ තමන් හරියට කරන වැඩේ කිසිම දවසක තවත් කෙනෙකුගේ නිന്ദාවට, අපහාසයට ලක් වුණා කියලා ඒවා නවත්තන්න හොඳ නැහැ. එයත් ඉවසිය යුතුයි. ඒසේ ඉවසීමත්, අනුන්ගේ නිന്ദා අපහාස ඉවසීමත් තමන්ගේ යුතුයකමේ එක කොටසක් බව අවධාරණය කරගෙන තමන් කරන කටයුත්ත නොපිරිහිලා ඉටු කිරීම යහපත් ක්‍රියාවක්. ඒකට වග බලා ගැනීම තමන්ගේ වගකීමක් කියලා අවධාරණය කරගන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න මහින්ද හාමුදුරුවෝ මේ කවි පෙළ තුලින් ප්‍රකාශ කළේ බලාපොරොත්තු වුණේ සෑම කෙනෙක්ම, සෑම දරුවෙක්ම අනාගතයේදී මේ රට ජාතිය වෙනුවෙන් රැක ගැනීමට නම් එදා පැවතිච්ච සමාජ ක්‍රමයට අනුව නිදහසේ අගය වටහා ගන්නට ඕනේ. නිදහසේ අගය වටහාගෙන ඒ නිදහසේ අගය රැක ගැනීම සඳහා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ යුතුයි කියන බව එදා අවධාරණය කළා. හැබැයි මිහිඳු හාමුදුරුවෝ මහින්ද හාමුදුරුවෝ ආපු දවස්වල අධිරාජ්‍යවාදීන්ට යටත් විජිතයක්ව පැවති සමයේ තමයි මේ අදහස් ප්‍රකාශ කළේ. හැබැයි ඒක සර්වකාලීන අදහසක්. ඒක අදටත් කොච්චර වළංගුද කියන එක ඔබට මේ වටපිටාව දිහා බලපුවාම වැටහෙනවා ඇති, තේරෙනවා ඇති. ඒ නිසා මතක තියාගන්න මේ කවි පෙළ මිනිස්සුන්ගේ ජීවිතවලට විශාල වටිනාකමක්, අගයක් ලබා දීලා තියෙනවා. ඒ අතර දරුවන්, ඉපදුණු දරුවන් අද උපදින, හෙට උපදින සෑම දරුවෙකුගේම හදවත තුළ ඇති කරගත යුතු හැඟීම් සමුදායක් මේ පැදි පෙළ තුලින් නිරන්තරයෙන්ම අපිට අවධාරණය කරගන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ කවි පන්තිය ඇසුරු කොටගෙන මේ ප්‍රශ්න උත්තර ලියද්දී මේ කවි තුන යොදාගෙන එමගින් පැහැදිලි කරලා දෙන්න දරුවෙකුගෙන් රටදැය සමයට ඉටු විය යුතු යුතුයකම පහදා දීම තමයි මහින්ද හිමියන්ගේ මේ කවි පන්ති රචනා කිරීමේ ප්‍රධාන පරමාර්ථය කියන